හලෝ ළමයි හැමෝටම සුබ දවසක්. නිහාරා ක්‍රාෆ්ට් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් අලුතෙන් අරගෙන ආවේ. අද මම ඔයාලට රොබෝ රැබිට් කෙනෙක් හදන විදිය කියලා දෙන්නම්. මේකට අපිට අවශ්‍ය වෙනවා ඩිජිෆෝම් බෝලයක්, ෆොට් එකක්, ඒ වගේම ඩ්‍රයි ෆෝම් කෑල්ලක් සහ මේ වගේ සර්වියට් පේපර් එකක්. ඉතින් ඔයාලා බලනවා ඇති මොකටද මම මේ සර්වියට් පේපර් එක ගන්න කියලා. ඇත්තටම ළමයි ග්ලූ ගන් මැෂින් එකෙන් රිජි ෆෝම් බෝලයක් අලවද්දි රිජි ෆෝම් එක උණු වෙන්න බලනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම හිතුවේ මේ වගේ සර්වියට් පේපර් එකක් අරගෙන රිජි ෆෝම් බෝලේ මේ වගේ ලික්විඩ් ගම් එක ගාලා සර්වියට් පේපර් එක රිජි ෆෝම් බෝලෙට තියලා අලව ගන්න. ඉතින් ඔන්න ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකරම බලන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. මොකද මේ වගේ අලුත් ට්‍රික්ස් ඔයාලට වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය රිජිෆෝම් බෝලේ නෝමල් ග්ලූ ගන් මැෂින් එකෙන් ෆයිබ් ක්ලීනර් හෝ මොනියම් දෙයක් අලවනවා නම් ග්ලූ ගන් එකේ තියෙන ලික්විඩ් එකට රිජිෆෝම් බෝලේ උණු වෙන්න බලනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වගේ සර්වියට් පේපර් එකක් ගම් ගාලා අලවගෙන ඊට පස්සේ මේක ග්ලූ ගන් එකකින් හරහා පයිප් ක්ලීනර් එක අලව ගන්න. ඉතින් මේක හරිම පහසුයි. ඉතින් මේක මම රොබෝ රැබිට් කෙනෙක් හදන්න කියලා ඔයාලට මුලදිම කිව්වනේ. මේකට මට අවශ්‍ය වෙනවා වයිට් කලර් පයිප් ක්ලීනර් කොටසක්. ඉතින් මේකට ඇත්තටම පයිප් ක්ලීනර් කූරු 12ක් අවශ්‍ය වෙනවා මේ සම්පූර්ණ රිජි ෆෝම් බෝලෙම ආවරණය කරගන්න. ඉතින් මේ විදියට තමයි පටන් ගන්නෙ. මේ විදියට රවුමට ඔතලා ඊට පස්සේ මේක හරියටම මැදින් තියාගන්න ගම් ටිකක් ගාලා අලවලා. ඉතින් ඔයාලට පේනවනේ මේකට ග්ලූ ගන් මැෂින් එකක් ඔයාලා ළඟ නැත්නම් B6000 ග්ලූ එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි B6000 ග්ලූ එකකින් ඇලෙව්වත් අර ප්‍රශ්නය එනවා. රිජි ෆෝම් බෝලේ උණු වෙන්න බලනවා. ඒක නිසා ඔයාලා මේ වගේ සර්වියට් පේපර් එකක් අලවලා මේක මේ විදියට අලව ගන්න. ඔන්න ඊට පස්සේ මේක අපි ග්ලූ ගන් එකේ මේ විදියට තනින් තන ගම් ගාලා අලව ගන්නවා. ඉතින් ඔයාලට දැනටමත් පේනවා ඇති රිජි ෆෝම් බෝලෙට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ ග්ලූ ගන් මැෂින් එකෙන් ගම් ටිකක් ගෑවට. මොකද සර්වියට් පේපර් එකෙන් මම දැනටමත් මේක කවර් කරලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් නැතුවම මේක සම්පූර්ණයෙන්ම ග්ලූ ගන් මැෂින් එකේ පයිප් ක්ලීනර් කොටස් ටික අලවගෙන යන්න පුළුවන්. මේ වගේ ලස්සන කියුට් අයිටම් මේ වීඩියෝ එක බලන ඔයාලත් හදන්න කැමති නම් ඔන්න ඔයාලට පුළුවන් මේ අයිටම්ස් හදන්න ක්‍රාෆ්ටින් මැටීරියල්ස් නිහාරා ක්‍රාෆ්ට් එකෙන් පර්චේස් කරන්න. ඉතින් ඔයාලට මම WhatsApp නම්බර් එක දෙන්නම්කෝ. මේ වගේ ලස්සන කියුට් අයිටම්ස් මේ වගේ නෙවෙයි. ඔයාලට නිර්මාණ කරන්න අවශ්‍ය සියලුම ක්‍රාෆ්ටින් මැටීරියල් නිහාරා ක්‍රාෆ්ට් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට මිලදී ගන්න පුළුවන්. ලංකාව පුරාම ඩිලිවරි පහසුකම් සහිත නිසා ඔයාලට පෝස්ට් හෝ කුරියර් සර්විස් හරහා ඔයාලගේ ඇණවුම ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. ඉතින් මෙන්න මේ විදියට ඔන්න අවසාන කොටස තමයි දැන් මේ ආවරණය කරගන්නේ. ඔන්න මේ කොටස නම් ස්කිප් කරගන්න එපා. අපි මේ රිජි ෆෝම් බෝලේ මේ පයිප් ක්ලීනර් එකෙන් සම්පූර්ණයෙන්ම කවර් කරගන්නේ නැහැ. මොකද දන්නවද? අපි මේකට අවසානයේදී ඔයාලා වීඩියෝ එක අවසානයේදී ඔයාලට දැක ගන්න පුළුවන් මේකේ මම බාබිකියු ස්ටික් කූරක් රඳවනවා. ඉතින් ඒකට මම ස්පේස් එකක් තියෙනවා. ඒක නිසා මේක මම රිජි ෆෝම් බෝල සම්පූර්ණ කවර් කරගන්නේ නැහැ. පොඩි කොටසක් තියාගන්නවා. බාබිකියු ස්ටික් එක මේකෙන් රඳව ගන්න. ඉතින් ඒක නිසා වැඩි කොටස් ටික ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට කපලා ඉවත් කරගන්න. මේ විදියට නම් වෙලා ඊට පස්සේ ඔයාලට කටර් එකකින් හෝ එහෙම නැත්නම් මේක ඔයාලා රෙදි කපන කතුරක් ඇර වෙන නෝමල් කතුරක් තියෙනවා නම් ඔයාලට මේ පයිප් ක්ලීනර් කොටස කපලා ඉවත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා රෙදි කපන කතුරක් නැත්නම් ඔයාලට කටර් එකක් නැත්නම් මේ වගේ වැඩවලට වෙනම කතුරක් තියාගන්න එක හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ රොබෝ රැබිට්ගේ කන් දෙක හදාගන්නේ කොහොමද කියලා. ඇත්තට මේක කන නෙවෙයි එයාගේ හෙඩ්ෆෝන් එක ළමයි. ඉතින් මේ හෙඩ්ෆෝන් එක හදාගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට
පයිප් ක්ලීනර් කොටස් දෙකක් එකිනෙක සම්බන්ධ කරලා මම මෙන්න මේ ග්ලූ ස්ටික් එකේ තමයි මේක ඔත්තාගන්නේ. ඔයාලට පුළුවන් ග්ලූ ස්ටික් බටයක් නැත්නම් වෙන මොනියම් හෝ මේ වගේ සයිසස් අයිටම් එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ග්ලූ ගන් බටේ මම මේක ඔත්තාගෙන යනවා. ඇත්තට මේක හරිම ලේසි අයිටම් එකක්. හැබැයි ඉතින් හදන්න තමයි වෙලා යන්නේ. පැයක විතර වීඩියෝ එකක් තමයි මම ඔයාලට මේ විනාඩි ගානකට එඩිට් කරලා හදලා ඔයාලගේ බලන්න පහසුව සඳහා තමයි මේ විදියට කෙටි කරලා ඔයාලට අප්ලෝඩ් කරන්නේ. ඉතින් දකින්න තරම් සුන්දර නෑ හැබැයි විනෝදයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් ඊට පස්සේ මම මේ විදියට වෙනම පයිප් ක්ලීනර් කොටසක් අරගෙන මේ වගේ අර අතරින් දාලා අපට අවශ්‍ය ප්‍රමාණයට මේක ඇඩ්ජස්ට් කරගන්නවා. ඉතින් මේ කොටස මම ටිකක් වැඩි නිසා නැවත ඇදලා මේක මට අවශ්‍ය ගානට හදලා මේ විදියට අඹර ගන්න ඕන. ඔන්න ඉතින් මේ විදියට අඹර ගන්න කොටස ඊට පස්සේ ඔයාලට පුළුවන් වැඩි කොටස් ටික කටර් එකකින් ඔයාලා වෙනම තියාගන්නව නම් කතුරක් ඒකෙන් ඔයාලට මේ කොටස් ටික ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ මේක පුළු බෝලයක් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මේ වගේ කොටස් දෙකක් මට ඕනි කරනවා. දැන් අපි බලමු හාවගේ කන් දෙක හදාගන්නේ කොහොමද කියලා. මේකට පයිප් ක්ලීනර් කොටස් දෙකක් ඕන වෙනවා. දෙකක් අවශ්‍යම නැහැ. හැබැයි කොටසක් ඉතුරු වෙනවා. මේ වගේ සම්පූර්ණ ස්ටික් එකයි තව භාගකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේක දෙකට මැදින් කපලා ඊට පස්සේ මේ තියෙන්නේ මම කලින් කනට ගත්ත ඉතුරු ස්ටික් කෑල්ල. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ දෙකක් අතරින් දාලා පයිප් ක්ලීනර් ස්ටික් එක මේ වගේ නවා ගන්නවා. නවාගෙන මේ වගේ එකින් එක සමපාත වෙන විදිහට ඉතුරු කොටස් සියල්ලක්ම සමාන්තරව අරගෙන මැදින් මම පොඩි ගැටයක් දාගන්නවා. ඉතින් මේක ගොඩාක් තදට නෙමෙයි. ටිකක් ලූස් තමයි දාන්නේ. මොකද නැත්තම් ඔයාලා තදටම දැම්මොතින් පයිප් ක්ලීනර් කොටස් ටික ඇදිලා සමහර විට ඒ හැඩයට තියෙන හානිය වෙන්න පුළුවන්. ඒ කිව්වේ ඔයාලා කන හැදුවට පස්සේ ඔයාලගේ කන ඇදිලා ඩැමේජ් වෙන්න පුළුවන්. එන්න ඊට පස්සේ මේ කනේ මං වටේ ආවරණය කරගන්න. මේක ඉතින් පොඩ්ඩක් අයිටම් එක කියුට් කරගන්න තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලට මේක අත්‍යවශ්‍යම නෑ. මේක නෝමල් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ඩඟර හැඩයට පාවිච්චි කරන්න තමයි මෙන්න මේ වගේ බාබිකියු ස්ටික් එක තමයි මම මෙන්න මේ වයිට් කලර් පයිප් ක්ලීනර් එක ඔතාගන්නේ. මේ විදියට ඔතාගනිමු පයිප් ක්ලීනර් කොටස දිගෑරලා ඊට පස්සේ මට අවශ්‍ය ගානට මම දෙකට මැදින් නවා ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලත් අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරලා දෙකට මැදින් නවා ගන්න. ඒ නවාගෙන මේකට තියලා අලව ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඔයාලා අන්තිම කොටස් ටික මේ වගේ දිගෑර ගන්න. ඉතින් මං කලින් කිව්වනේ මේ වගේ මම තව කොටසක් කලින් හදාගත්තා. ඒක ඉතුරු කොටස තමයි මම අර කලින් කනට ගත්තේ. දැන් ඊට පස්සේ අපි ලීව්ස් එකක් හදන විදිය බලමු. ඉතින් මේකත් පයිප් ක්ලීනර් කූරු දෙකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ වගේ දෙකට මැදින් කපලා දෙකට නවා ගන්නවා. ඉතින් අනිත් කොටස සම්පූර්ණයෙන්ම තියාගන්නවා. ඒක කපන්නේ නැහැ. මේ විදියට ඒකත් දෙකට මැදින් නවලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පුංචි කොටසයි ලොකු කොටසයි එකිනෙකට එකතු කරලා මේ විදියට අනිත් පුංචි කොටසෙන් මැද්ද ටික අඹර ගන්න ඕන. මේ විදියට අඹර ගන්න කොටස ඊට පස්සේ අපි මෙන්න මේ විදියට සමපාත වෙන විදියට කොටස් සියල්ලම එකිනෙක එකතු කරලා ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ ලීව්ස් එක මහත මදි කියලා හිතනව නම් මීට වඩා ඔයාලට තව කොටසක් පාවිච්චි කරලා මේකට තව ටිකක් මහතට හදාගන්න පුළුවන්. ඉතින් මම මේකේ තව ඉතුරු කොටස පාවිච්චි කරලා හොඳට මෙන්න මේක තද වෙන්න ගැටයක් දාගන්නවා. මොකද මේක සම්පූර්ණයෙන්ම ලියුණොත් එහෙම ඔයාලගේ ෆ්ලවර් පොට් එකේ එහෙම නැත්නම් රැබිට් රොබෝ පොට් එකේ තියෙන ලස්සන නැති වෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ වගේ ලියුස් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. දැන් අපි හාවගේ කන් දෙක මේ විදියට දඟර කොටස් වලින් ආවරණය කරගමු. ඔන්න ඉතින් මේ විදියට ගම් ටික ගාලා අලව ගන්න. අලවගෙන ඔයාලා එකපාරට මේක වැඩේ කරන්න යන්න එපා. ටිකක් වෙලා තියෙන දෙන්න හොඳට ඇලවෙන්න. එතකම්මම අනිත් කනේ ගම් ටික ගාලා අලව ගන්නවා. ඉතින් මේක හරියම ලේසියි.
ඊට පස්සේ මේ කොටසේ යට ටිකෙන් මම ගම් ගා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඒ ස්පේස් එක නැති වෙන්න ඒකත් ගම් ටිකක් ගාලා හොඳින් තද කරගන්නේ. මොකද ස්පේස් පේනදී ඇත්තටම ඔයාගේ අයිටම් එකේ තියෙන ක්වොලිටි එකේ වගේම ඔයාලගේ අයිටම් එක පස්සේ මොන හරිම වෙලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ ඒක නිසා ඔයාලට පුළුවන් ඒ වගේ ස්පේස් තියෙන තැන් හොඳට ගම් ගාලා අලව ගන්න. ඊට පස්සේ ඔන්න හරියටම සෙන්ටර් එක බලලා ඔයාලට පුළුවන් මේ විදියට වගේ කන් ටික අවශ්‍ය තැනට තියලා අලව ගන්න. මෙන්න මේ විදියට මම කන් දෙක සමාන්තරව සමබරව හිටින විදියට තමයි මේ කන් දෙක මම අලව ගන්නේ. ඔන්න දැන් වගේ පේස් එක නම් ටිකක් හරි. ඊට පස්සේ මම මෙන්න මේ හෙඩ්ෆෝන් එක සම්බන්ධ කරන්න මෙන්න මේ වගේ මට කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඒකත් මම කන් දෙකටම තියලා සෙට් කරගන්නවා. මොකද පුළුවන් තරම් කන් දෙකට තියලා සෙට් කරගන්නකොට කන් දෙක එහෙ මෙහෙ යන්නෙත් නෑ. මොකද එක කොටසක් විතරයි අපි ඇලවිලා තියෙන්නේ. තවත් හොඳට හයියට කන් දෙක තියෙනවා මේ හෙඩ්ෆෝන් එකේ එක කොටසකටත් මේක ඇලෙව්වම. ඔන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මේ කොටස ගම් ගහලා ඍජු පොම්බෝලෙට තියලා අලව ගන්න. කලින් කිව්වනේ ඉතින් මේකට කොටස් දෙකක් ඕනි වෙනවා කියලා. ඉතින් අනිත් කොටසත් මේ වගේම අනිත් පයිප් ක්ලීනර් කොටසට සමාන්තරව සිටින විදියට ගම් ටික ගාලා මේ වගේම අලව ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ එක පයිප් ක්ලීනර් කොටසක් දිග වැඩේ කියලා. ඉතින් ඒක ඔයාලට පුළුවන් අවශ්‍ය ගානට කට එකකින් හෝ කතුරකින් කපලා ඉවත් කරගන්න. දැන් අපි මෙන්න මේ බෝල කොටස තමයි සම්බන්ධ කරන්න යන්නේ. ඔන්න ඉතින් හෙඩ්ෆෝන් එක නම් මේ විදියට වගේ කනට සම්බන්ධ කරගෙන ඉවරයි. ඔන්න දැන් අපි බලමු මේ පොට් එක මේකට ඇත්තටම ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් හිතුණා. ඒක නිසා මම මේකට වෙන ටිකක් උස පොට් එකක් ගත්තා. ඉතින් ළමයි මේ ඍජු පොම්බෝලේ ටිකක් බර වැඩි නිසා මම පොට් එකට ගල් ටිකක් දාලා ගල් ටික අලව ගන්නවා එහෙ මෙහෙ වෙන්න. ඔයාලත් පොට් එකට හොඳට ග්ලූ ගන් දාලා ඊට පස්සේ ග්ලූ ටික හොඳට මේව කරලා ගල් ටික අලව ගන්න ඕන. ඊට පස්සේ මේ විදියට ඩ්‍රයි ෆෝම් එකෙන් ඔයාලට පුළුවන් උඩ ටික කවර් කරගන්න. මේ විදියට ඩ්‍රයි ෆෝම් එකේ එක සයිඩ් එකක ගම් ගාලා පොට් එකට තියලා අලව ගන්න ඕන. ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන් ඇයි මේකට ගම් ගාන්නේ කියලා. ඇත්තටම යාළුවනේ මේකට ගම් ටිකක් ගන්න කවුරු හරි චූටි බබෙක් හරි කවුරු හරි මේ ඔයාගේ අයිටම් එක අතින් සෙලෙව්වොත් ඔයාගේ අයිටම් එකේ ඇතුලේ මොන හරි හෙලවෙන වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාටවත් ඔයාලගේ රහස් හොයාගන්න බැරි වෙන විදියට තමයි මේ විදියට හැම කොටසක්ම ගැලවෙන්නේ නැති විදියට ගම් ගාලා පොට් එකට සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ දැන් අපි පොට් එකටයි රැබිට් පේස් එකටයි මේ වගේ ස්ටික් එකකින් සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. මට අවශ්‍ය ගානට තියලා මම කපා ගන්නවා. ඊට පස්සේ බලනවා මට මේක පොට් එකයි පේස් එකයි අතර ස්පේස් එක ගොඩක් වැඩිද කියලා. ඉතින් මට වැඩි නිසා මම තව කොටසක් මේකේ කපා ගන්නවා. ඔයාලටත් මේක මේ පේස් එක ඔයාලා ගන්න ඍජු පොම්බෝලේ සයිස් එක අනුව ඔයාලට මේකේ බාබකියු ස්ටික් එක අවශ්‍ය ගානට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඔයාලා මේ ස්ටික් එක ගහලා මේකට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ විදියට ස්ටික් දෙකම එකට තියලා මම ඍජු පොම්බෝලෙට මේ විදියට බස්ස ගන්නවා. ඔන්න ඉතින් මේක හරිය සීරුවෙන් කරන්න ඕන වැඩක්. ඉවසීමක් නැතුව ඔයාලා මේක කරන්න ගියොත් ඔයාලගේ අයිටම් එක කැඩෙන්න පුළුවන්. ඒක නිසා පරිස්සමෙන් මේ දේ කරන්න. ඊට පස්සේ මේ විදිහට ඩ්‍රයි ෆෝම් එකට තියලා සම්බන්ධ කරලා බලන්නත් පුළුවන්. ඔයාලට මේකේ සයිස් එක උස වැඩිද? එහෙම නැත්නම් තව මේක පහත් වෙන්න ඕනේද? ඉතින් ඔයාලට අවශ්‍ය ගානට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි බලමු මට මේක ටිකක් තනකොළ හැඩයට පොට් එක හදාගන්න අවශ්‍ය නිසා මම මේක ටිකක් දඟර වගේ හැඩෙන් තමයි අත තනකොළ ටික මම කවර් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මේ විදියටම ඔයාලට පොට් එකේ අලවගෙන යන්න. හැබැයි වෙනසකටත් එක්ක මම අද මේක ටිකක් දඟර හැඩයට තමයි තියලා පොට් එකට අලව ගන්න. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ පුංචි බටයක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා පුළුවන් තරම් මේක පුංචි මේකක් ගන්න බාන. එතකොට ඔයාලගේ ඔයාලා හදන මේක එහෙම නැත්නම් ඔයාලගේ තනකොළ පිඩලි ටික ලස්සනටම එනවා. ඔයාලා මේ බටේ පුංචි වෙන තරමට.
වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරා මොකද නැත්තම් ඔයාලට මේක වීඩියෝ එක බලන්න කම්මැලි නිසා. ඊට පස්සේ ඔන්න අවසානයට ආවේ මෙන්න මේ වගේ ලුක් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ හරිම ලස්සනයි. දැන් ඔයාලට තියෙන්නේ මේක අලවගෙන යන්න. ඉතින් ඔයාලට ග්ලූ ගන් එකේ මෙන්න මේ ග්ලූ එක ගාද්දි පුළුවන් තරම් ඔයාලා පොට් එකේම ග්ලූ එක ගාන්න බලන්න. රිජු ෆෝම් එකේ එහෙම නැත්තම් ඩ්‍රයි ෆෝම් එකේ මේක ග්ලූ එක එකපාරටම ගහන්න එපා. මොකද ඔයාලා ගොඩාක් රත් වෙලා ග්ලූ ගන් මැෂින් එක පාවිච්චි කරනව නම් ඔයාලගේ ඩ්‍රයි ෆෝම් එක උණු වෙන්න පුළුවන්. ඉතින් මම මේක ගොඩාක් රත් වෙනකන් තියලා නෙවෙයි මම මෙන්න මේ විදියට ග්ලූ ටික ගාගන්නේ. ඔයාලත් ග්ලූ ගන් මැෂින් එක පාවිච්චි කරද්දි සමහර අයට ප්‍රශ්න ගොඩක් තියෙනවා. රිජි ෆෝම් එක එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන ඩ්‍රයි ෆෝම් එක මෙන්න මේ විදියට ග්ලූ ටික ගෑවට පස්සේ උණු වෙන්න බලනවා. ඉතින් ඒක නිසා ඔයාලත් මෙන්න මේ වගේ ඉස්සෙල්ලම පොට් එකට තියලා තමයි මේක අලව ගන්න ඕන. නැවත ඔයාලා මේක අලවද්දී නිතරම ඩ්‍රයි ෆෝම් එකටත් වඩා පුළුවන් තරම් ඔයාලා අනිත් පයිප් ක්ලීනර් කොටස තමයි මෙන්න මේ ග්ලූ ටික ගා ගන්න ඕන. ඊට පස්සේ දැනින් තැන ඔයාලගේ ඩ්‍රයි ෆෝම් එක ටිකක් මේ වුණාට කමක් නැහැ. නමුත් ඔයාලා පුළුවන් තරම් ඩ්‍රයි ෆෝම් එකටත් වඩා අනිත් පයිප් ක්ලීනර් වටේ කොටස් ටිකේ තමයි මේ ගම් ටික ගා ගන්න. කතාවෙන් කතාව වීඩියෝ එකේ අන්තිම හරිය තමයි දැන් අපි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් කොටසකින් ඔයාලගේ බාබකියු ස්ටික් එක ආවරණය කරගන්න. ඊට කලින් ඔයාලට පුළුවන් පුංචි ගම් ඩොට් එකක් තියලා මෙන්න මේ පයිප් ක්ලීනර් කොටස හොඳට තදට හිටින විදිහට අලවගෙන ඊට පස්සේ මේ විදිහට බාබකියු ස්ටික් එක කවර් කරගන්න. ඉතින් ඒ කවර් කරද්දී හොඳට ඇදලා කවර් කරගන්න බලන්න. මොකද අපි තැනින් තැන බාබකියු ස්ටික් එකේ ගම් ගාන්නේ නෑනේ. එතකොට මේක ලිහෙන්න බලන්න පුළුවන්. ඒක නිසා හොඳට මේක තදින් ඔත්තා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ රැබිට් පේස් එක පොට් එකට තියලා සම්බන්ධ කරන්න. හෝ නිකම්ම සම්බන්ධ කරන්න යන්න එපා. ඔයාලා ඊට කලින් මෙන්න මේ විදියට ග්ලූ ගන් මැෂින් එකෙන් ග්ලූ ටිකක් ඔයාලගේ ඩ්‍රයි ෆෝම් එක උඩ ටිකක් තියාගන්න. ඊට පස්සේ තමයි රැබිට් පේස් එක මේ විදියට පොට් එකට සම්බන්ධ කරන්න ඕනි. රැබිට් පේස් එක නම් පොට් එකට සම්බන්ධ කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදියට ලියුස් ටිකත් අපි පොට් එකටම සම්බන්ධ කරගමු. ඉතින් ඒකෙත් ලියුස් එකේ අග කොටස එහෙම නැත්නම් යට කොටස මේ විදියට ග්ලූ ටිකක් ගාලා පොට් එකට සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. මේක තවත් ලස්සන කරගන්න මම මේකට ටෝයි අයිස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයාලා ළඟ ටෝයි අයිස් නැත්නම් ඔයාලට 8mm බ්ලැක් හාප්වැල් එක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද අපි හදපු රොබෝ රැබිට්ගේ ෆයිනල් ලුක් එක ලස්සනයි නේද? තවමත් ඔයාලා අපේ නිහාරක්කගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අතකැතුව subscribe කරන්න. ඒ වගේම